අද අපි සම්සම් ෆවුන්ඩේෂන් එක වෙනුවෙන් මෙතනට ආවේ නේපාලයේ භූමිකම්පාවෙන් අනතුරටපත් වෙච්ච ජනතාව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට. එතකොට අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ සම්සම් ෆවුන්ඩේෂන් එක නැත්තම් පදනම හැටියට අපි ශ්‍රී ලංකාවේ බහුතරයක් උලමාවරුන් එතකොට ඒ වගේම වෘත්තීය වේදීන් සහ තරුණ ප්‍රජාව නියෝජනය කරේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් යම් කිසි දුරකට අපිට කළ හැකි සත්කාරයක් කරන්න. ඒ අනුව අපි අද දානපතියන්ගේ සහයෝගය ඇතුළුව අපේ පදනම හරහා එක ලීටර එකහමාරේ වතුර බෝතල් 3000කට ආසන්න ප්‍රමාණයක් ගුවන් හමුදාව සහ මේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ නිලධාරීන්ට බාර දුන්නා. එතකොට මෙය ඔවුන් අපිට කිව්වා ශ්‍රී ලංකාවෙන් යවන නේපාලයේ වෙතට යවනු ලබන ආධාර එකතු කරලා මේකත් ඒ ජනතාවට ලබා දෙනවා කියලා. එතකොට අපගේ සම්සම් පදනමේ සභාපති යූසුෆ් මුෆ්ති මැතිතුමා හැමතිස්සෙම කියනවා වගේම මනුෂ්‍යත්වය කියන්නේ ආගමටත් වඩා ඔබෙන් ගිය සුවිශේෂී කරුණක්. එතකොට ඒ පුද්ගලයන්ගේ ආගමවත් ජාතියවත් බලන්නේ නැතුව මිනිස්සු හැටියට අපිට යම් කිසිවෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් ඒ උදව්වට අපි හැමතිස්සෙම සැදී පැහැදී සිටීම තමයි මුස්ලිම් අය හැටියට අපි හැමෝගෙම යුතුයකමක්. ඒ වගේම ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට අපගේ යුතුයකමක් වෙන්නේ. ඒ අනුව අපි මේක සඳහා සහභාගී වෙච්ච ඒ වගේම සහයෝගය දෙන්න ආශිර්වාදය දුන්න හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අස්සලාමු අලයිකුම්. Knowledge Box, the value-based media network.